Welcome to Legal Stories. නීතිය දැනගෙන නීතිගරුක පුරවැසියෙක් වෙමු. සාමාන්‍යයෙන් මිනීමැරුමක් වුණාම අපට මුලින්ම මතක් වෙන්නේ තියුණු ආයුධයක්, වෙඩි තැබීමක්, එහෙමත් නැත්නම් පහර දීමක්. නමුත් ඔබ හිතන්න සමාජයේ ඉතා ඉහළ පිළිගැනීමක් තියෙන රෝගීන් දහස් ගානකගේ ජීවිත බේරාගත්තු ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් තමාගේම බිරිඳ ඉතා සූක්ෂම විදියට වසදීලා ඝාතනය කළා කියලා චෝදනාවක් එල්ල වුණා. ඒ විතරක් නෙමෙයි, මේ ඝාතන කුමන්ත්‍රණය කිරීමට තමුන්ගේ වයෝවෘද්ධ මවත් සම්බන්ධයි කියලා ඇයවත් විත්ති කූඩුවට නැගුවා. ඒ විතරකුත් නෙමෙයි, මේ දෙන්නගේ චෝදනාවලට අදාළව පැවැත්වුණු නඩු විභාගයේදී ප්‍රබලතම සාක්ෂිකාරිය විදියට තමාගේම ලෙයින් උපන් ලාබාලම දියණිය, එහෙම නැත්නම් අත්තම්මගේ ආදරණීය මිනිබිරිය ඇවිත් සාක්ෂි ලබා දුන්නොත් ආයිබෝවන්. නීති කතන්දර 4 වෙනි කතාංගයෙන් අද අපි කතා කරන්න යන්නේ 1960 දශකයේ මුළු ලංකාවම කම්පාවට පත් කරපු ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වගේම අපරාධ විද්‍යා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලැබූ ආందోලනාත්මක නඩුවක් ගැනයි. ඒ තමයි පද්මිනී කුලරත්න ඝාතන නඩුව. එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාව අතර බිලින් අච්චාරු නඩුව විදියට ප්‍රසිද්ධ වුණු නීති වාර්තාවල රැජින එදිරිව කුලරත්න විදියට ලිඛිතව පවතින ඓතිහාසික නඩුව. මේක නිකම් මිනීමැරුමක් හෝ සියදිවි නසා ගැනීමේ කතාවක් නෙමෙයි. පරිවේශනාත්මක සාක්ෂි, නඩු භාණ්ඩවල ආරක්ෂිත දාමේ, මරණාසන්න ප්‍රකාශ වගේම සැකයේ වාසිය චූදිතයට ලැබීම පිළිබඳව නීති සිසුන්ට වගේම නීති ශාස්ත්‍රයට ආදරය කරන ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් හොඳම පාඩමක් මේ නඩුව තුල තියෙනවා. වීඩියෝ අවසාන වෙනතෙක් අපිත් එක්ක රැඳී සිටින්න. මේ අභිරහසේ නීතිමය සහ සදාචාරාත්මක පැතිකඩ ලියා ගන්න. කතාව පටන් ගන්නේ 1967 අවුරුද්දේ ගාල්ල ප්‍රදේශයෙන්. වෛද්‍ය ඩේමන් කුලරත්න කියන්නේ ඒ කාලයේ ගාල්ලේ හිටපු ඉතා ප්‍රසිද්ධ ධනවත් පිළිගැනීමක් තිබුණු වෛද්‍යවරයෙක්. ඔහු 1947 සැප්තැම්බර් 28 වෙනිදා වයස අවුරුදු 23ක් වුණු පත්මුනි සුසිලා පෙරේරා සමග විවාහ වුණා. ඊට පස්සේ ඇය පත්මිනී කුලරත්න බවට පත් වුණා. අලුත විවාහපත් වුණු මේ යුවළ කුලරත්න මහගෙදර වුණු සමුද්‍රසිරි නිවසේ පදිංචියට ගියා. සමුද්‍රසිරි නිවස කියන්නේ පොඩි පහේ නිවසක් එහෙම නෙමෙයි. ගාල්ල ලන්දේසි කුටුපවුර ආසන්නයේ රමණීය මුහුදු තීරයට මූණලා පුරාණ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ශෛලියෙන් ඉදිකරන ලද දෙමහල් නිවසක්. විවාහයෙන් කාලයක් ගත වෙනකොට බාහිර සමාජයට ඉතාම සතුටින් ජීවත් වෙන වැදගත් පවුලක් වගේ පෙනුණා. මේ නිවසේ අභ්‍යන්තරයේ පිරීලා තිබුණේ දැඩි පාවුල් ආරවුල් වගේම අසමගියෙන්. යුවලට තෙවන දරුවා ලැබීමෙන් පස්සේ කුලරත්න වෛද්‍යවරයා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා ගාල්ලේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කළා. අපි මෙතෙක් කතා කරපු එපිසෝඩ් 3 වගේම මේ කතාවෙත් හැරුම් ලක්ෂයක් ඊට පස්සේ එකතු වුණා. ඒ ලක්ෂය තමයි මේ දෙන්න දෙමහල්ලෝ අතරට තුන්වෙනි පාර්ශවයක් එකතු වීම.
මේ සිද්ධියේදී සිදු වුණේ තමන්ගේ බෙහෙත් ශාලාවේ වැඩ පහසු කරගන්න ආර්යවතී කියලා රූමත් තරුණියක් සේවයට බඳවා ගැනීම. පෝලින්ද ක්‍රූස් සිද්ධියේදී වගේම මේ තරුණිය සහ වෛද්‍යවරයා අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. ඔන්න ඊට පස්සේ කුලරත්න යුවලා අතර තිබුණු ගැටුම් තවත් උග්‍ර වුණා. ඒ වගේම පද්මිනී සහ ඇගේ නැන්දනිය වූ ලෝරා කුලරත්න අතර නැන්දම්මලේලි ගැටුමක් තිබුණා. මේ සිද්ධියත් එක්ක ඒ ගැටුම් තව තවත් උග්‍ර වුණා. පද්මිනී නිවසේ උඩුමහලේ කාමරයක තනි කරලා සිටි බවත් ඇයට ආහාර වේවැල් කූඩයක් ආධාරයෙන් ලබා දුන් බවත් වාර්තාවල කියවෙනවා. කුලරත්න නිවසේ තත්ත්වය ගැන දැඩි කම්පනයකට පත් වෙලා හිටපු වෛද්‍යවරයාගේ රියදුරා වුණු රොමියල් දවසක් ආර්යවතිට හොඳටම බැනවැදුනා. මේ ලස්සන පවුල කඩා ඉහිරවන්නේ නැතිව උඹ මෙහෙම් ඵලයන්. ආර්යවති මේ සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයාට පැවසීමත් සමගම සිද්ධ වුණේ රොමියල්ට තමුන්ගේ රස්සාව නැතිවීම. මේ ගැටුම්කාරී තත්ත්වය කෙලවරක් දකින්න කියලා හිතලා වෛද්‍යවරයා පද්මිනීගෙන් දික්කසාද වීමට ඉල්ලා හිටියා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කළා. කොහොම වුණත් මේ දුක් වේදනා නිසාම කාලයත් එක්කම ඇයට ආතති තත්ත්වයක් තිබුණු බවටත් වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මෙහෙම කාලයක් යද්දී 1967 අප්‍රේල් 9 වෙනිදා දහවල් ආහාර ගත්තට පස්සේ සන්ධ්‍යාවේදී පද්මිනීට දැඩි උදර වේදනාවක් සමග වැසිකිලි යාමට පටන් ගත්තා. ඒ නිසාම ඇයම ඇඳ මත සීසුන්ව ඇද වැටිලා තිබුණා. පසුව ඇය තම සහෝදරියට තමාගේ අපහසුතාවය පිළිබඳව සඳහන් කරමින් දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා. අක්කේ මට අමාරුයි. ඔයා මාව හොස්පිටල් එකකට ඇතුළත් කළොත් මාව බේරගන්න පුළුවන් වෙයි. සොයිරිය එම ස්ථානයේ පැමිණෙන විට පද්මිනී කුලරත්න ඇගේ අවසන් ගමන ගොස් අවසන් වෙලා තිබුණා. මෙම මරණය සාමාන්‍ය මරණයකට වඩා සැකසහිත වූ මරණයක් බවට පත් වුණා. එහෙම වුණේ ඇයි? මරණ පරීක්ෂණයේදී වගේම රස පරීක්ෂක වාර්තාවලින් එළි වුණා කරුණු නිසා මුළු රටම කම්පාවට පත් වුණා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වුණු HVJ ප්‍රනාන්දු මහත්තයා විසින්. එතුමා පරීක්ෂණය සඳහා ඇගේ වමනය සහ උදරය සාම්පල් ලබා ගත්තා. එහිදී විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන පොටෑසියම් ආසනයිඩ් මිලිග්‍රෑම් 730ක් පමණ ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. ඒ හේතුවෙන් මරණය සිදු වී ඇති බවත් ඔහු නිගමනය කළා. ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය ඇය අනුභව කළ බිලින් අච්චාරු සමග මුසු වී ඇති බවටත් ඇය ඔහු සැක කළා. ඒ නිසාම මේ ස්වභාවික මරණයක් නොවන බවත් සැලසුම් සහගත ඝාතනයක් බවත් පොලිසිය විසින් නිගමනය කළා. Approximately 730 milligrams of potassium arsenite were detected during the examination of the biological samples. In my conclusion, the death was caused by that substance. I also suspect that the chemical had been mixed into the bilin pickle she ate. වෛද්‍යවරයාගේ බෙහෙත් ශාලාවේ තිබිලා ආසනික් බෝතල් හමුවීමත් එක්කම වසදී මරා දැමීමේ චෝදනාව මත පොලිසිය විසින් ප්‍රධාන සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පළවෙනි චූදිතයා වුණේ මියගිය පද්මිනීගේ ස්වාමිපුරුෂයා වුණු වෛද්‍ය කුලරත්න මහතා. දෙවැනි චූදිතයා වුණේ වෛද්‍ය කුලරත්න මහතාගේ මව වූ ලෝරා කුලරත්න. තුන්වෙනි චූදිතයන් දෙදෙනෙක් හිටියා. ඔවුන් දෙදෙනා තමා නිවසේ ආහාර පිසීමේ කටයුතු වල නිරත වුණු කාන්තාවන් දෙදෙනෙක් වුණු සොෆියා සහ සිසිලියා. නමුත් බැලූ බැල්මටම චෝදනාවක් නොමැතිවීම, ඒ කියන්නේ ප්‍රීමා ෆේසි නිසා සිසිලියාට නිදහස ලැබුණා. සොෆියා පමණ තුන්වෙනි විත්තිකාරිය බවට පත් වුණා. අධිකරණ හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා පත්‍රය ඉතාම බරපතලයි. පළවෙනි චෝදනාව වුණේ 1967 මාර්තු මාසයේ 10 සහ අප්‍රේල් මාසයේ 9 අතර කාලයේදී පද්මිනී කුලරත්නව මරා දැමීමට මේ 3 දෙනා කුමන්ත්‍රණය කිරීම.
දෙවැනි චෝදනාව විදියට තිබුණේ තුන්වෙනි චෝදිතයා වූ සොෆියා විසින් පද්මිනීට ආහාර පිඟානට වසමුසු කර ලබා දී මිනීමැරීම සිදු කිරීම. තුන්වෙනි චෝදනාව තමා වෛද්‍ය කුලරත්න විසින් මෙහෙකාරියට මිනීමැරීම සිදු කිරීම සඳහා ආධාර අනුබල ලබා දීම. මේ නඩුවේ පැමිණිල්ලේ ප්‍රධානතම සහ ප්‍රබලම සාක්ෂිකාරිය වුණේ වෙන කවුරුත් නෙමෙයි. මියගිය පද්මිනීගේ ලාබාල දියණිය. ඇය අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවේ එදින රාත්‍රියේ තුන්වන චූදිත සොෆියා විසින් විශේෂිත පිඟානකට බෙදා තම මවට ආහාර ගෙනත් ලබා දුන් බවයි. ස්වාමිනී, එදා රෑ සොෆියා ආය තමා කෑම උයලා කූඩයකට දාලා අම්මට යව්වේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේදී තමා මේ නඩුව විභාග වුණේ. පැමිණිල්ලේ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය මහාචාර්යවරයාගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ සාක්ෂි මත පදනම් වෙලා ජූරි සභාව විසින් චූදිතයන්ව වරදකරු කරවුවා. ඔවුන් සියලු දෙනාටම මරණීය දණ්ඩනය නියම වුණා. නමුත් නියම නීති සටන සහ අපේ කතාවේ කුතුහලය පටන් ගන්නේ මෙන්න මෙතනින් පස්සේ. විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් කොල්ලින්නාද සිල්වා, සුනිල් රොද්රිගෝ, ෂන්මුගනාදන්, රාජා ගුණරත්න වගේ දක්ෂ විශිෂ්ට නීතිඥවරුන් පෙනී සිටියා. වරදකරුවන් වූ කුලරත්න ඇතුළු තිදෙනා තීන්දුවට එරෙහිව එදා තිබුණු ඉහළම අභියාචනාධිකරණය වුණු අපරාධ අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. මේ නඩු විභාගයේ පැවැත්ුනේ ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ යෝධයන් බඳු විනිසුරුවරුන් තිදෙනෙක් ඉදිරියේ. ඒ තමයි විනිසුරු සිරිමාන්න, විනිසුරු අලස් සහ විනිසුරු සමර වික්‍රම. නීති විශාරදයෙකුගේ ඇසින් බැලුවොත් විත්තිපක්ෂයේ නීතිඥවරුන් මෙතෙන්දී ගෙනාපු තර්ක අපරාධ නීතිය රන් අකුරින් ලියවුණු තර්ක කිහිපයක්. අපි ඒ තර්ක එකින් එක විමසා බලමු. පළවෙනි තර්කය තමා පරිවේශනාත්මක සාක්ෂි සහ සිසිලියන්ගේ ලූප් හෝල් එක. නීතියේදී ලූප් හෝල් එකක් කියන එකෙන් අදහස් වෙන්නේ නීතිය නොකඩ නීතිය තුලින් ගමන් කිරීමේ මාර්ගය සොයා ගන්නා එකට. මේ නඩුවේ කිසිම කෙනෙක් වස දමනවා ඇසින් දැකලා තිබුණේ නැහැ. මුළු නඩුවම රඳා පැවතුනේ පරිවේශනාත්මක සාක්ෂි මත. විත්තිපක්ෂයේ ඉතා ප්‍රබල තර්කයක් මෙහිදී මතු කළා. ඒ තමයි වස දැමුවේ තුන්වෙනි චූදිතයමයි කියලා ඔප්පු කරන්න නම් අනෙක් සේවිකා වුණු සිසිලියන් අතින් ඒක වෙන්න කිසිම හැකියාවක් නැහැ කියන එක පැමිණිල්ල සැකයකින් තොරව ඔප්පු කරන්න ඕනේ කියන එක. එසේ නොකර එක් අයෙකුට පමණක් වරද පටවන්න බෑ. අපරාධ නීතියේ ප්‍රසිද්ධ රීතියක් තමයි පරිවේශනාත්මක සාක්ෂි මත පුජ්‍යලෙක් වැරදිකරු කරන්න නම් එම සාක්ෂි මගින් චූදිතයාගේ නිදොස් භාවයට ඇති සියලුම බාධාවන් සහ වෙනත් උපකල්පන බැහැර කළ යුතුයි කියන එක. සිසිලියන් සේරිකාව පිළිබඳව තිබුණු සැකය බැහැර කරන්න පැමිණිල්ල අසමත් වුණා. මෙන්න මේක නඩුවේ දැවන්තම දුර්වලතාවයක් වුණා. ස්වාමිනි කුලරත්න නිවසේ ආහාර පිසීමට බෙදා දීමට සේවිකාවන් දෙදෙනක් හිටියා. එක්කෙනක් තමයි තුන්වන චූදිතයා. අනෙක් සේවිකාව සිසිලින්. පැමිණිල්ල ඇයව සාක්ෂියට කැඳවා නැහැ. වස දැමුවේ තුන්වන චූදිතයාමයි කියන්නේ කොහොමද? දෙවෙනි කාරණේ තමා සාක්ෂිකාරියගේ පරස්පර වූ ප්‍රකාශ. පැමිණිල්ලේ ප්‍රධානම සාක්ෂිකාරිය වුණු කුඩා දියණිය මරණ පරීක්ෂණයේදී සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබා දුන් ප්‍රකාශ සහ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබා දුන් ප්‍රකාශ අතර ලොකු පරස්පරතා තිබුණා. නීතිය අනුව සාක්ෂිකරුවෙකුට කලින් කළ ප්‍රකාශයක් අධිකරණයේදී කරන ප්‍රකාශයකට පරස්පර නම් ඒ කලින් කළ ප්‍රකාශය චූදිතයට එරෙහිව මූලික සාක්ෂියක් විදියට භාවිතා කරන්න බෑ. ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වභාවය බිඳහෙලා බොරු සාක්ෂිකාරයෙකු කරන්න විතරයි. මහාධිකරණ විනිසුරුවරයා ජූරි සභාවට මේ නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති බව විත්තිය පෙන්නලා දුන්නා.
තුන්වෙනි කාරණේ තමා නඩු භාණ්ඩවල සාක්ෂිභාරයේ දාමය බිඳ වැටීම. මෑතකදී පාස්කු ප්‍රහාර නඩුවේදීත් බොහෝ දෙනා කතා කරපු මාතෘකාවක් තමයි chain of custody. නැතහොත් නඩු භාණ්ඩවල ආරක්ෂිතව ගෙන යාමේ දාමය. පද්මිනීට වසදුන් බව කියන ආහාර පිඟානේ ආසනෙක් තිබූ බව රස පරීක්ෂකවරයා පැවසුවා. නමුත් ඒ පිඟාන නිවසේ සිට පොලිසියටත් පොලිසියේ සිට රස පරීක්ෂකවරයා වෙතටත් ගෙන ගිය පොලිස් නිලධාරීන්ව පැමිණිල්ල විසින් සාක්ෂිය සඳහා කැඳවා තිබුණේ නැහැ. ඒ නිසා රස පරීක්ෂකවරයා පරීක්ෂා කළේ පද්මිනී ආහාරගත් පිඟානදම කියන එක තහවුරු කරන්න පැමිණිල්ල අපොහොසත් වුණා. හතරවෙනි කාරණය තමා පද්මිනී විසින් තමාගේ සොයුරියට ලබා දුන් දුරකථනය අවසානාත්මක මරණාසන්න ප්‍රකාශයක්ද කියන එක. ලංකා සාක්ෂි ආඥා පනතේ 32 වගන්තියට අනුව මරණාසන්න ප්‍රකාශයක් නීතිය ඉදිරියේ පිළිගන්න නම් මිය යන පුද්ගලයා තමාට අනතුරක් කළේ කවුද හෝ මරණයට හේතු වූ සිදුවීම කුමක්ද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන වෙනවා. නමුත් පද්මිනී මහත්මියගේ ප්‍රකාශයේ ඇය තමාට වසදුන් බවක් හෝ වසදුන්නේ කවුද යන්න පිළිබඳව කිසිදු චෝදනාවක් හෝ නමක් දුරකථන ඇමතුමේදී සඳහන් කරලා තිබුණේ නැහැ. ඇය ප්‍රකාශ කළේ තමාට පවතින ශාරීරික අපහසුතාවය සහ රෝහල් ගත කරන ලෙස කළ ඉල්ලීමක් පමණයි. අභියාචනා විභාගයේදී ආචාර්ය කොල්ලින්නාද සිල්වා මහත්මයා විසින් මෙම දුරකථන ඇමතුම විත්තිකරුවන්ගේ නිදහස් වීමට පක්ෂව තර්කයක් විදිහට භාවිතා කළා. පද්මිනී මහත්මියට යමෙකු බලහත්කාරයෙන් හෝ රහසින් වස ලබා දුන්නා නම් ඇය තම සොයුරියට ඒ පිළිබඳව පවසන්නට ඉඩ තිබූ බවත් ඇය එසේ නොකිරීමෙන් පෙනී යන්නේ තම සැමියා කෙරේ තිබූ කලකිරීම මත ඇය විසින්ම වසපානය කර පසුව ඇති වූ බිය නිසා රෝහල් ගත කරන ලෙස ඉල්ලා ඇති බවත් මෙය සියදිවි නසා ගැනීමට කළ උත්සාහයක් බවත් ඔහු තර්ක කළා. ඒ නිසා සාමාන්‍ය අර්ථයෙන් ඇය සිය සොයුරියට අවසන් වදනක් ප්‍රකාශ කර තිබුණත් අපරාධ නීතිය තුල වරදකරුවන් ස්ථිරවම හඳුනාගත හැකි ආකාරයේ මරණාසන්න ප්‍රකාශයක් මෙම නඩුවේදී තිබුණේ නැති බවට ඔහු තර්ක කළා. 1968 නොවැම්බර් මාසේ 10 වෙනිදා ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ ඉතා වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා. විනිසුරු මඩුල්ල වෙනුවෙන් සම්පූර්ණ තීන්දුව ලියවුවේ AC අලස් විනිසුරුවරයා විසින්. අභයාචනාධිකරණයේ විසින් මහාධිකරණය ජූරි සභාවට ලබා දුන් වරදකරු කිරීමේ තීන්දුව සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කරනු ලැබුවා. වෛද්‍ය කුලරත්න ඇතුළු චූදිතයන් තිදෙනාම නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. ගරු අභයාචනාධිකරණයේ විසින් මෙම තීන්දුව ලබා දීමට ප්‍රධානව බලපෑපු කරුණු කීපයක් තිබුණා. එයින් පළවෙනිම එක වුණේ මේට පෙර ලබා දුන්නු විනිසුරුවරයාගේ තිබුණු නියෝගවල දුර්වලතාවය. මහාධිකරණ විනිසුරුවරයා විසින් ජූරි සභාවට නීතිය පැහැදිලි කරනකොට සිදු වූ බරපතල අඩුපාඩුවන් නිසා චූදිතයන්ට දැඩි අගතියක් සිදු වී තියෙන බව අභයාචනාධිකරණය තීරණය කළා. පද්මිනී කුලරත්න නඩුව කියන්නේ අපරාධයක් සිදු වූ විට සමාජයේ ඇතිවන හැඟීම් සහ අධිකරණය තුළ ක්‍රියාත්මක වන නීතිය අතර ඇති වෙනස මනාව පෙන්වා දෙන කණ්ණාඩියක් බඳු දෙයක්. මේ නඩුවෙන් අපට ලබාගත හැකි ප්‍රධාන නීතිමය ආදර්ශ මොනවාද? පළවෙනි කාරණය තමා සැකය සහ සාක්ෂිය අතර වෙනස. වෛද්‍ය කුලරත්නට බිරිඳව මරා දැමීමට චේතනාවක් තිබෙන්නට ඇති. නමුත් ඒ වගේම සමාජයේ ඔහු කෙරෙහි දැඩි ලෙස සැක කරන්නත් ඇති. නමුත් අපරාධ නීතිය තුල සැකය කියන්නේ සාක්ෂියක් නෙමෙයි. දෙවන්න තමයි chain of custody. එහෙම නැත්නම් සාක්ෂි භාරකාරත්ව දාමේ සුරක්ෂිත නොවීම. කොතරම් ප්‍රබල නඩුවක් වුණත් සම්පූර්ණයෙන් බිඳ වැටීමට මේක හේතුවක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි එකම සිද්ධියක් ගැන එක් අධිකරණවලදී පරස්පර සාක්ෂි ලබා දීම තුළින්
පොඩි සාක්ෂිකාරුවෙකු වීමේ අවදාන. දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තියට අනුව බරපතලකම අනුව වසර 10ක සිරදඬුවමකට ලක්වීමේ අවදානමක් දෙහි පවතින. වෛද්‍ය කුලරත්න නීතියෙන් නිදහස් වුණත් මේ සිදුවීම ලංකා සමාජය තුළ අදටත් නොවිසඳුන අභිරහසක් ලෙස සහ කතාබහට ලක්වන සිදුවීමක් ලෙස ඉතිරි වී තිබෙනවා. ඇත්තටම එදා කුලරත්න බංගලාවේදී පද්මිනීට වස දුන්නේ කවුද? ඒක අදටත් අභිරහසක්. අද වන විට සමුද්‍රසිරි නිවසේ බිම්මහල සංචාරක හෝටලයක් වන අතර ඉහළ මාලයේ කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම දයානන්ද ජයවර්ධන විසින් 90 දශකයේදී හිමගිරි අරණ නමින් ටෙලි නාට්‍යයක් ලෙස මෙම සිද්ධිය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මෙම නිර්මාණය බොහෝ දෙනාගේ ඇසට කඳුලක් නගන්නටත් සමත් වූ ටෙලි නාට්‍යයක් බවට පත් වුණා. YouTube හිදී ඇති මෙම නාට්‍ය නිදහස් වෙලාවක නරඹන්න කියලත් ඔබට ආරාධනා කරනවා. මේ වගේ නීති ශාස්ත්‍රයේ ඉතා වැදගත් ආందోලනාත්මක සහ අධ්‍යාපනික වටිනාකමකින් යුතු නඩු තීන්දුව ගැන සරලව සහ විශ්ලේෂණාත්මකව දැනගන්න අපේ නීති කතන්දර YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. නීතිය හදාරන ඔබේ යාළුවන්ට සහ නීතියට ආදරය කරන ඔබේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම ආකර්ශනීය නීති කතන්දරයකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. සර්, මම නිවැරදි කරු. ඔයා එක උසාවියේදී කියන්න. දැන් මට ඇත්තම සිද්ධිය කියන්න. බිලින් අච්චාරු තියනවා දෙන්නද? රසිකා නැන්දම්මගේ නම ලෝරා එහෙම නෙමෙයි නේද? ඕය වෙන්න එපා. ගෙදර පොටැසියම් ආසනේට් නෑ. ඒ වුණාට පද්මිනී ඔයාගේ හබියා ඩොක්ටර් කෙනෙක් නේ.